හායි යාළුවනේ, අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන Google සමාගම විසින් නිකුත් කරපු Google Pixel 5 කියන දුරකථනයේ සම්පූර්ණ රිවිව් එක. අද අපි කතා කරමු මේ ෆෝන් එකේ කැමරා සිස්ටම් එක කොයි වගේද? ඒ වගේම දැනට පවතින මිල ගණන් සහ මේ ෆෝන් එකේ performance කොයි වගේද කියලා අපි මේ වීඩියෝ එකකින් බලමු. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක all දාලා click කරන්න කියලා. මුලින්ම අපි build and design එක ගැන කතා කරමු. Pixel 5 එක සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් බිල්ඩ් එකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ බෑක් එකට යාලා පවුඩර්ඩ් ෆිනිෂ් එකක් යොදලා තියෙන හින්දා අපිට මේක කොයින් වෙලාවකවත් ඇලුමිනියම් කියලා ෆීල් වෙන්නේ නැහැ. පිටිපස්ස සනිකරම ප්ලාස්ටික් වගේ තමයි අපිට ෆීල් වෙන්නේ. ඒ වුණාට යාලා සඳහන් කරලා තියෙනවා මේකේ ඇලුමිනියම් ෆ්‍රේම් එක සහ ඇලුමිනියම් බෑක් එකක් තමයි යාලා පාවිච්චි කරලා තියෙන්නේ කියලා. මේක ප්‍රධාන වශයෙන් කලර්ස් දෙකකින් රිලීස් වුණා. මේකේ ග්‍රීන් කලර් එක සහ බ්ලැක් කලර් එක වශයෙන් අපිට කලර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. මගේ අතේ මේ දැන් තියෙන්නේ මේකේ ග්‍රීන් කලර් එක. මේකේ මේ ග්‍රීන් කලර් එක නම් පට්ට ගති ගෑනු ළමයට උනත් මේ කලර් එක මාර විදිහට මැච් වෙනවා. මේක මාර කියුට් ෆෝන් එකක්. ඔයාලට පේන ඇති මේකේ සයිස් එකත් එක්ක මාරම හුරු බූටි. ඒ වගේම අපිට ඉස්සරහා OLED ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුවල් කැමරා සෙටප් එකක් පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්සේ බෑක් එකේ තමයි මේකේ ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එක ඇවිල්ලා තියෙන්නේ. මේක මාරම ෆාස්ට් විදිහට අන්ලොක් වෙනවා. මේ ෆින්ගර්ප්‍රින්ට් එක අපිට බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ බෑක් එකේ පහළට වෙන්න අපිට Google logo එක බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ ඩිසයින් එක 2025 වර්ෂයටත් ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මේක මාර යුනික් ඩිසයින් එක. මේ වගේ ඩිසයින් එකකින් වෙන බ්‍රෑන්ඩ් වල ෆෝන් මම දැකලා නැහැ. ඒ කියන්නේ Google Pixel 5 එකේ සහ Google Pixel device වල විතරයි මේ ඩිසයින් එක එන්නේ. Google Pixel ෆෝන් වල බෑක් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක ආපු අන්තිම ෆෝන් එක තමයි Google Pixel 5 කියන්නේ. Google Pixel 6 එකකින් උඩ හැම ෆෝන් එකකම වගේ ඩිස්ප්ලේ එකේ තමයි ෆින්ගර්ප්‍රින්ට් එක එන්නේ මේ වෙනකොට. මේ ෆෝන් එකේ අපිට IP68 water and dust resistant පාසුකම් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා මේක වතුරේ දාන්න යන්න එපා. මේක water proof device එකක් නෙමෙයි. මේකට මොන IP rating එක මොන ෆෝන් එකට තිබ්බත් ඔයාලා වතුරේ ආවගෙන warranty claim කරගන්න කිව්වොත් කිසිම ආයතනයකින් warranty claim කරන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම මොන IP rating එක තිබ්බත් ඔයාලා වතුරෙන් ෆෝන් එක පරිස්සම් කරගන්න. මේක ඩිස්ප්ලේ එක ගැන කතා කරනකොට අපිට මේක බලා ගන්න පුළුවන් 6.6 inches OLED ඩිස්ප්ලේ එකක්. මේක HDR10 පහසුකමක් සහිත ඩිස්ප්ලේ එකක් තමයි මේක. ඒ වගේම සෑහෙන හොඳ brightness level එක මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නේ නැති දැනනවත් OLED panel එකක් කියනකොට කොච්චර හොඳ gold එකක් තියෙනවද කියලා අපිට deep blacks blacks විදියටම බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ saturated colors එකම අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ෆෝන් එකේ සමාන්තර bezels වටේම බලා ගන්න පුළුවන්. පල්ලෙහා notch එක උනත් එයාලා ගොඩාක් පොඩි කරලා තියෙනවා. ඒ වගේම අපිට මේකේ හොඳ PPI අගයක් බලා ගන්න පුළුවන් හින්දා හොඳ color accuracy එකක් සහිතව අපිට මේ ඩිස්ප්ලේ එක experience කරන්න පුළුවන්. මේකේ ඩිස්ප්ලේ එක ඉස්සරහා ප්‍රොටෙක්ට් කරලා තියෙන යාලා Corning Gorilla Glass 6 වලින්. ඒකෙන්ද අපිට හොඳ ප්‍රොටෙක්ෂන් නම් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ selfie cam එක ඉදිරියට යාලා punch hole cutout එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකත් යාලා side එකට වෙන්න තමයි mount කරලා තියෙන්නේ. ඒකෙන්ද අපිට මේ ඩිස්ප්ලේ එකෙන් full display experience එකක් සම්පූර්ණයෙන්ම අරගන්න පුළුවන්. ඒ වගේම යාලා stereo sound system එකක් පාවිච්චි කරලා තියෙන හින්දා අපිට left right වෙන වෙනම අහන්න පුළුවන්. කාගෙන් හරි ඇහුවොත් Google Pixel device එකයි මිලදී ගන්න කියලා එයාලා මුලින්ම කියන්නේ ඒකේ කැමරාව කියලා. මේක ගැන කතා කරන්න දෙයක් නැහැ මචං. මේක පට්ට සුපිරිම කැමරා සිස්ටම් එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. මේකේ කැමරා අයිලන්ඩ් එකේ අපිට ඩුවල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. මේකේ ප්‍රධාන කැමරාව විදියට ඇවිල්ලා තියෙන 12.12 මෙගාපික්සල් අපැචර් එක 1.7 යන 27 mm wide sensor එකක්. ඒ වගේම 60 මෙගාපික්සල් අපැචර් එක 2.2 යන ultra wide sensor එකකුත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. මේක රිලීස් වුණාම අවුරුද්දේ මචං මේ කැමරා සෙටප් එක මොන්ස්ටර් කෙනෙක්. ඒ කියන්නේ මේකත් එක්කම රිලීස් වුණේ Apple-ගේ SE2 එක. ඒකත් එක්ක බලනකොට වීඩියෝග්‍රැෆි අතින් SE2 එක මේකට වඩා ටිකක් ඉදිරියෙන් ඉන්න. ඒ වුණාට ෆොටෝග්‍රැෆි පැත්තෙන් බැලුවොත් SE2 එකට වඩා ඉස්සරහින් අනිවාර්යයෙන්ම Google Pixel 5 එකේ ඉන්නවා. මොකද මේකේ AI processing එකක් කරා image process කරලා තමයි අපිට output එක විදියට image එක හම්බෙන්නේ. ඔයාලට මේ එක්සැම්පල් එකකින් බලා ගන්න පුළුවන් කොච්චර හොඳ quality එකක් මේ photos වල තියෙනවද කියලා. AI වලින් process කරලා දෙන හින්දා ඔයාලට පේන්නේ නැති මේ මලේ තියෙන වතුර බින්දු පවා මාර විදියට sharp එකට අපිට පෙන්නනවා. මේකේ හොඳ dynamic range එකක් වගේම හොඳ color accuracy එකක් අපිට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක ඉස්සරහට මම මේකෙන් ගත්ත ෆොටෝස් කීපයක් සහ වීඩියෝ කීපයක් ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම්. එතකොට ඔයාලට ඒක බලලා අදහසක් ගන්න පුළුවන් මේකේ ෆොටෝ ක්වොලිටි එක කොයි වගේද සහ වීඩියෝ වල OIS පහසුකම තියෙනවා කියලා මම සඳහන් කරානේ. එතකොට OIS වැඩ කරන්නේ කොයි විදිහට කියලා ඔයාලට අදහසක් ගන්න පුළුවන්. මේකේ කැමරා UI එකේ අපිට ස්ලෝ මෝෂන් වීඩියෝ ටයිම් ලැප්ස් ඒ වගේම පෑන් කියලා මෝඩ් එකකුත් තියෙනවා. ඒ වගේම normal වීඩියෝ මෝඩ් එකත් බලා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට එක්සැම්පල් එකක් විදිහට මෙන්න මේ විදිහට වීඩියෝ එකක් අරගෙන මම ඒකේ ස්ක්‍රීන් එක ඔයාලට දාන්නම්. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් OIS වැඩ කරන්න කොයි විදිහට වීඩියෝ එකේ ක්වොලිටි එක කොයි වගේද කියලා.
OIS ගැන මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. OIS කියන්නේ Auto Image Stabilizer කියන එක. ඒ කියන්නේ ඔයාලා ෆෝන් එකේ වීඩියෝ එකක් ගන්න වෙලාවට ඔයාගේ ෆෝන් එක හෙල්ලුනොත් එහෙම වීඩියෝ එකට ඒක බාධාවක් එන්නේ නැතුව ඒ කියන්නේ ඒ හෙල්ලෙන විදියට ප්‍රතිවිරුද්ධව ෆෝන් එකකින් තෙරපීමක් ඇති කරලා වීඩියෝ එක ස්ටේබලයිසර් කරන. ඒ කියන්නේ ෆෝන් එකේ වීඩියෝ එක හෙල්ලෙන්නේ නැහැ අපේ අතින් ෆෝන් එක හෙල්ලුණාට. ඒකට තමයි OIS පහසුකම කියන්නේ. ඔයාලට පේන ඇති වීඩියෝ එක කොච්චරනම් ස්ටේබල්ද කියලා. Pixel 5 එකේ 2x ඔප්ටිකල් zoom පහසුකමක් තියෙනවා. ඒ කියන්නේ අපිට වීඩියෝ එක ගන්න වෙලාවට quality loss එකකින් තොරව 2x වෙනකන් zoom කරන්න පුළුවන් මේ ෆෝන් එකේ. අපිට මේ ෆෝන් එකේ මැක්‍රෝ කැම් එකක් බලා ගන්න හම්බුනේ නැති වුණාට අපිට මේකේ මැක්‍රෝ ෆොටෝස් ගන්න පුළුවන් සුපිරියට. මොකද මම ඔයාලට කලින් කිව්වා වගේම මේකේ තියෙන්නේ Google Tensor chipset එක. ඒ කියන්නේ Tensor එක ගොඩක් මේකලෝ ටාගට් කරේ AI වලට. ඒකින්ද AI processing එකකින් අපිට image process කරලා දෙන හින්දා අපිට මැක්‍රෝ ෆොටෝස් උනත් සුපිරියට මේ ෆෝන් එක ගන්න පුළුවන්. ෆොටෝග්‍රැෆි පටන් ගන්න කෙනෙක්ට උනත් මේ ෆෝන් එක හොඳ ඔප්ෂන් එකක්. මොකද මේකේ කැම් එක ගැන ආයි කතා කරන වචන නැහැ. ෆොටෝස් නම් සුපිරි. සාමාන්‍යයෙන් iPhone 11 එකකට කිට්ටු වෙන්න වගේ performance තියෙනවා ෆොටෝස් අතින්. වීඩියෝස් අතින් නම් Apple එක තරම්ම නැහැ. ඒ වුණාට ෆොටෝස් අතින් Apple එකට වඩා ඉස්සර අනිවාර්යයෙන්ම Google Pixel 5 එක ඉන්නවා. ඒ වුණාට වීඩියෝස් උනත් මේකේ හොඳ වීඩියෝස් අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Android වෙන device වලට වඩා හොඳ වීඩියෝස් අපිට Google Pixel එකෙන් ගන්න පුළුවන්. Apple එක තරම්ම ගන්න බැරුණත් අනිත් Android ෆෝන් වලට සාපේක්ෂව හොඳ වීඩියෝස් අපිට Google Pixel ෆෝන් වලින් ගන්න පුළුවන්. ඔයාලට මේ එක්සාම්පල් ටිකෙන් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ Google Pixel වල වීඩියෝ ක්වොලිටි කොයි වගේද කියලා. මේකේ ගොඩක්ම තියෙන වාසිය තමයි Google Pixel device වල ෆොටෝ සහ වීඩියෝස් දෙකම low light situation වල හොඳට ෆොටෝස් වීඩියෝස් handle කරනවා කියලා කියන්න පුළුවන් වෙනත් Android device වලට සාපේක්ෂව සහ Apple device වලට සාපේක්ෂව වුණත් low light situation වල හොඳම performance පෙන්වන්නේ Google Pixel phones තමයි. ඔයාලට මේ එක්සාම්පල් ටිකෙන් බලා ගන්න පුළුවන් Google Pixel 5 එක කොච්චර හොඳට performance කරනවද කියලා portrait photos වලදී. ඔයාලට පේන ඇති හොඳ X detection අපිට බලා ගන්න පුළුවන් portrait photos වල. Pixel 5 එකේ portrait cam එකෙන් අපිට humans විතරක් නෙමේ සත්තු වුණත් මොකක් හරි භාණ්ඩයක් වුණත් ඕනම දෙයක් portrait photos අල්ලන්න පුළුවන්. Pixel 5 එකේ අපිට skin tone උනත් ගොඩක් හොඳින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගස්වල උනත් natural colors බලා ගන්න පුළුවන්. අර ඔන්ට වඩා කලයක pop කරලා පෙන්වන්නේ නැහැ. Samsung ලා වගේම Google Pixel ලත් natural colors තමයි පුළුවන් තරම් දෙන්න බලන්නේ. ඒකින්ද අපිට natural colors බලා ගන්න පුළුවන් මේ Pixel 5 එකෙන් ගන්න photos වලත්. දැන්ට ලෝකෙ රිලිස් වෙලා තියෙන ෆෝන්ස් වලින් හොඳම night mode එක තියෙන්නේ Pixel devices වලට. ඒ කියන්නේ Apple devices වලට සහ අනිත් Android device වලට වඩා quality night mode photos අපිට Pixel device වලින් ගන්න පුළුවන්. Google Pixel එකෙන් zooming වලට ටාගට් කරලා හදුව ෆෝන් එක නොවුනත් අපිට zoom කරලා හොඳ quality එකකින් photos ගන්න පුළුවන්. මේක අපිට 2x වෙනකම් optical zoom කරන්න පුළුවන්. ඒ වගේම 7x දක්වා digital zoom කරන්නත් පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් 7x දක්වා digital zoom කරලා ගත්ත ෆොටෝ එකේ quality loss එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වුණා 2x දක්වා zoom කරන වෙලාවේදී අපිට quality loss එකක් බලා ගන්න නැතිම තරම්. දැන් මම මේ දාන එක්සාම්පල් ටිකෙන් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි 7x දක්වා zoom කරපු ෆොටෝ එක සහ 1x 2x කියන zoom වලදී ෆොටෝස් වල quality එක කොයි වගේද කියලා. මම මේ වීඩියෝ එකේ ගොඩක්ම කතා කරන්නේ Google Pixel 5 එකේ cam එක ගැන. මොකද සාමාන්‍ය Google Pixel device එකක් කෙනෙක් මිලදී ගන්න ප්‍රධානම හේතුව තමයි ඒකේ තියෙන cam එක සහ Google Pixel වල තියෙන performance එක. අපි ඊළඟට performance ගැන කතා කරමු. මුලින් අපි cam එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරමු. මොකද Google Pixel cam එක ගැන කතා කරන්න සෑහෙන දේවල් තියෙන එච්චර සුපිරි cam එකක් තමයි සාමාන්‍යයෙන් Apple වලට පස්සේ කියන්නේ Apple තමයි සාමාන්‍ය වීඩියෝ අතින් ඉස්සරහින් ඉන්නේ. දැන්ට photos අතින් ඉස්සරහින් ඉන්න ෆෝන් එකක් ඉදිරියට අපිට තියන්න පුළුවන් Google Pixel devices තමයි. Google Pixel 5 ෆෝන් එක රිලිස් වුණේ 2020 වර්ෂයේ. ඒ වුණාට මේ වෙනකොටත් Android 14 වෙනකන් අප්ඩේට් Google Pixel 5 එකට ඇවිල්ලා තියෙනවා. 14 එක තමයි මේකේ ලාස්ට් අප්ඩේට් එක. මෙතනින් එහා අප්ඩේට් එකක් මේ ෆෝන් එකට එන්නේ නැහැ. ඔයාලා Google Pixel 6 එකක් වගේ මිලදී ගන්නවා නම් තව ඒ කියන්නේ දැන් මේ 15 ඇවිල්ලා තියෙන 16 වගේ වෙනකන් අප්ඩේට්ස් ගොඩක් දුරට එන්න පුළුවන් Google Pixel 6 එකකට. මේකේ යාළුවනේ Android 14 බටර් වගේ තමයි රන් එන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් UI එකේ ස්මූත්නස් එක කොයි වගේද කියලා. performance ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි Google Tensor chipset එක ගැන. Google Tensor කියන්නේ ගොඩාක් powerful chipset එකක් නෙමෙයි වුණාට ඒක සෑහෙන්න හොඳට optimize කරලා තිනවා යාලා. ඒ optimization එකත් එක්ක අපිට මේකේ සෑහෙන smoothness එකක් බලා ගන්න පුළුවන් ඕනම game එකක. කියන්නේ PUBG, Free Fire, Asphalt 9 වගේ ඕනම game එකක් අපිට butter smooth එකේ මේ phone එකේ play කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැයක් වගේ යනකොට අපිට සාමාන්‍ය hit එකක් බලා ගන්න පුළුවන්. මොකද මේක aluminium frame එකක් තියෙන්නේ. අනිත් එක compact phone එකකින්ද සාමාන්‍ය hit එකක් බලා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ වුණාට කිසිම lag එකක් frame drop වීමක් අපිට බලා ගන්න බැරිම තරම් මේ phone එකේ. සෑහෙන්න හොඳ performance එකක් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එක ඇවිල්ලා flagship level එකේ ෆෝන් එකක් වුණත්
මේකට දීලා තියන්නේ යාලා මිඩ් රේන්ජ් චිප්සෙට් එකක්. ඒ වුණාට යාලගේ ඔප්ටිමයිසේෂන් එක අපිට සෑහෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් මේ ෆෝන් එකෙන් ගන්න පුළුවන්. අනිත් එක ඔයාලට පේන ඇති මේක මල්ටි ටාස්කින් වලට එහෙම ආයි ගේමක්ම නැහැ මල්ටි ටාස්කින් ගන්න. මොකද මේක අපිට 8GB RAM එකක් බලා ගන්න පුළුවන්, 128GB ROM එකක් බලා ගන්න පුළුවන්. 8GB RAM එක මේකේ පට්ට විදියට වැඩ කරනවා. ඒ කියන්නේ මේකේ එයාලගේම තමයි ෆෝන් එක, Google එකේම ෆෝන් එක, Google එකේම තමයි software එක, Google එකේම තමයි chipset එක. ඒකින්ද සෑහෙන හොඳ ඔප්ටිමයිසේෂන් එකක් බලා ගන්න පුළුවන් අපිට මේ ෆෝන් එකේ. දැන් මම මේ වලට ප්ලේ කරලා පෙන්නන්නේ Asphalt 8 එක. ඔයාලට පේන ඇති ඒක බටර් වගේ රන් වෙනවා. ආයි කිසිම ගේමක්ම නැහැ. Free Fire වගේ නම් කොහොමත්ම ගේමක් නැහැ මේක අදින්න පුළුවන්. මොකද මේක 8GB RAM එකක් තියෙනවා. Google එකේ ඔප්ටිමයිසේෂන් තියෙන. ඒ වගේම Google Tensor chipset එක තියෙනවා. මේකේ ගේමක්ම නැහැ. ආයි multitasking ඒ කියන්නේ මේකේ Play Store එකේ තියෙන ඕනම app එකක් අපිට මේක රන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජෙන්ෂන් ඉම්පැක්ට් වගේ නම් ටිකක් අපිට හයි සෙටින් වලින් දුවන්න අමාරුයි මේ ෆෝන් එකේ. මොකද මේක ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් නෙමෙයි. ඒක මතක තියාගන්න. මේක ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් උනාට මේකේ තියෙන්නේ මිඩ් රේන්ජ් චිප්සෙට් එකක් හින්දා අපිට මිඩ් රේන්ජ් ෆෝන් වල දුවන්න පුළුවන් ඕනම ගේම් එකක්, ඕනම ඇප් එකක් මේකේ කිසිම ගේමක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක රිලීස් වුණු ප්‍රයිස් එකත් එක්ක බලනකොට මේ පර්ෆෝමන්ස් එක පට්ට ගති. මේක සාමාන්‍ය මිඩ් රේන්ජ් ෆෝන් වල තියෙන හැම සෙන්සර් එකක්ම වගේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක 5G ෆෝන් එකක්. ඒ වුණාට පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේකේ තියෙන 5G බෑන්ඩ්ස් ලංකාවට වැඩ කරන්නේ නැහැ. ඒකින්ද මේ ෆෝන් එක 5G ෆෝන් එකක් වුණාට ඔයාලට ලංකාව ඇතුළතදී මේ ෆෝන් එකේ 5G යූස් කරන්න බෑ. ඒ වගේම මේකට එක SIM එකක් විතරයි දාන්න පුළුවන්. මේක single SIM slot එකක් තිබුණාට මේකට eSIM පහසුකම තියෙන හින්දා ඔයාලට dual SIM යූස් කරන්න පුළුවන් මේ ෆෝන් එකේ. මේකේ කැම් එකෙන් ගන්න ෆොටෝස් වලට එඩිට් කරන්න AI ෆීචර්ස් තියෙනවා මේ ෆෝන් එකේ. ඒ කියන්නේ AI eraser පහසුකම තියෙන, ඒ වගේම AI photo enhancer පහසුකම තියෙන, ඒ වගේ AI පහසුකම් ගොඩක් තියෙනවා මේකේ Google Tensor chipset එක තියෙන හින්දා. හරිනම් වීඩියෝ එක අන්තිමට ඇවිල්ලා තියෙන. අපි දැන් මේ ෆෝන් එකේ මිල ගණන් ගැන කතා කරමු. මේ ෆෝන් එක ඔයාලට රුපියල් 45000ත් රුපියල් 50000ත් අතර මුදලකට ලංකාවේ ඕනම second hand Google Pixel devices විකුණන ඕන shop එකකින් ඔයාලට අරගන්න පුළුවන්. රුපියල් 45000ත් රුපියල් 50000ත් අතර range එකේ 8GB RAM එකක් තියෙන, 128GB ROM එකක් තියෙන version එක. අඩු මුදලකට හොඳ කැමරාවක්, ඒ වගේම හොඳ performance තියෙන ෆෝන් එකක් සහ cute design එකක්, unique design එකක් ආස හොඳ display එකක්, ඒ කියන්නේ OLED වගේ හොඳ quality display එකක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට හොඳ option එකක් තමයි මේ Google Pixel 5 කියන ෆෝන් එක. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊළඟට ඔයාලට ඕනේ Google Pixel device එකක්ද නැත්නම් වෙනත් brand එකක මේ ෆෝන් එකක් ගෙනද නැත්නම් Apple device එකක් ගෙනද කියන එකත් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක like කරන්න, යාළුවන්ට දැනගන්න share කරන්න. Google Pixel 5 එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපි ළඟ වීඩියෝ එකකින් ළඟදීම සෙට් වෙමු.